ආයිබන් දුවේ පුතේ ඔයාලට මම අද මේ වීඩියෝ පාඩමක් හරහා කතා කරන්නේ අපේ භූගෝල විද්‍යාව විෂයේ අපේ ප්‍රශ්න පත්‍රයට එන අනිවාර්යයෙන්ම අපි පිළිතුරු සැපිය යුතු කොටසක් වෙන ලෝක සිතියම් වල ස්ථාන ලකුණු කිරීම මේක අපිට මගහැරලා වෙනත් වර්ණයක් එහෙම තෝරගන්න බෑ ඇත්තටම ඒ නිසා අපි අනිවාර්යයෙන්ම ලකුණු කළ යුතු කොටසක් ඒ වගේම තමයි ඇත්තටම ජෝග්‍රෆි හදාරන ළමයි විදියට ඔයාලට ලෝකය ගැන අවබෝධයක්, ලෝක සිතියම ගැන අවබෝධයක් තිබීම අනෙකුත් භෞතික සහ මානුෂ භූගෝල විද්‍යාවේ කොටස් වලට ඉතාම වැදගත්. ඒ වගේම සාමාන්‍ය පුරවැසියෙක් විදියට සාමාන්‍යයෙන් ලෝකය ගැන ලෝකයේ සිදුවෙන සිදුවීම් ගැන අවබෝධයක් ගනිද්දී දැන් කොහේ හරි මොනවා හරි සිද්ධියක් වුණාට පස්සේ අපිට ඊටාම ශනිකව ලෝකේ කොහෙද මේ ස්ථානය පිහිටලා තියෙන්නේ කියන අවබෝධය තියෙන එකත් ඊටාම වැදගත්. ඉතින් මේ ලෝක සිතියම් ගැන තියෙන අවබෝධය අපේ ජීවිත කාලයටම බොහෝම වැදගත් දෙයක්. ඉතින් මම අර මුලදී පටන් ගත්තේ ඔයාලට මේ අපේ විෂය අපේ විභාගයට තියෙන වැදගත්කමත් එක්ක. නමුත් ප්‍රායෝගික ජීවිතයේදී ලෝක සිතියමක ස්ථාන දැනගෙන ඉන්න එක ඊටාම වැදගත්. ඔයාලට පළවෙනි දවසේ හම්බ වෙන පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි පත්‍රයේ මේ ඔයාලට ලෝක සිතියම් ලකුණු කිරීම තියෙනවා. දෙවෙනි කොටස විදිහට මේකෙදි ස්ථාන 10ක් දෙන්නේ. ස්ථාන 10ක් ලකුණු කරන්න එනවා. මේකෙන් ඍජුවම ස්ථාන 8ක් ස්ථාන 8ක් ඔයාලට ලැබෙනවා කෙලින්ම ස්ථානය ලකුණු කරන්න. ඒ වගේම ස්ථාන දෙකක් ඒත් ලකුණු කරන්නම තමයි. නමුත් ඒව ලැබෙන්නේ විස්තරාත්මක විදිහට. දැන් මෙතනදී අපිට නිව්යෝර්ක් නගරය කියලා දීලා තිබ්බනම් මෙතනදී මේ දෙකේදී දෙන්න පුළුවන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානයේ පිහිටි නගරය. එතකොට අපි ඒ විස්තරාත්මක දේ කියවලා ඊට අදාළ උත්තරය අපි දැනගෙන ඉන්න ඕනි. ඒ ස්ථානේ ලකුණු කරන්න ඕනි. මේ විදිහට ස්ථාන 10ක් ලකුණු කරන්න එනවා. ලකුණු 10ක් ලැබෙනවා පළවෙනි පත්‍රයට. මේක අපි අනිවාර්යයෙන්ම පිළිතුරු සැපය යුතු කොටසක්. මම අර මුලින් කිව්වා වගේ අපේ භූගෝල විද්‍යාව විෂය බොහොම මේ සාරගර්භ වගේම ආකර්ශනීය විෂයක් වෙන්න මේ ලෝකසිතියල් ලකුණු කිරීමත් බලපාලා තියෙනවා. මේක ඊටාම ආස හිතන වැඩක්, බොහොම ආකර්ශනීය වැඩක්. දැන් මීට ඔයාලගේ අලුත් සිලබස් එක එන්න කලින් 2016 14 පහුවෙනකම්ම වගේ ලෝකේ ස්ථාන 20ක්ම ලකුණු කරන්න තිබුණා. දැන් මේ 10ට අඩු කරලා තිබුණාට. ඉතින් මේක අපේ විෂයෙම තියෙන ඉතාම සුවිශේෂී දෙයක්. මේ ලෝකයේ ස්ථාන කියලා කිව්වම ඒවා භෞතිකමය වශයෙන් වැදගත් වෙන ස්ථාන වෙන්න පුළුවන්. භූගෝලීය වශයෙන් වැදගත් වෙන ස්වභාවික ස්ථාන වෙන්නත් පුළුවන්. ඒ වගේම මානව කටයුතු නිසා වැදගත් වුණු ස්ථාන වෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ ස්ථාන ලකුණු කරන්න අපිට ඉතාම හොඳ අවබෝධයක් තියෙන්න ඕනි. ඒ වගේම අවබෝධය තිබුණාට විතරක් මදි ඇත්තටම මේවා ලකුණු කරන සම්මත ක්‍රමවේද දැනගෙන ඉන්නත් ඕනි. සම්මත ක්‍රමවේද කියලා කියන්නේ අපි අපේ භූගෝල විද්‍යාව විෂයේදී සිතියල් ලකුණු කරනකොට ඇත්තටම සම්මත ලකුණු භාවිතා කරන්න ඕනි. සම්මත ලකුණු තියෙනවා. එහෙම නැත්නම් සම්මත වර්ණ භාවිතා කරන්න ඕනි. සම්මත වර්ණ භාවිතා කළ යුතු අවස්ථා තියෙනවා. මේ වගේවත් එක්ක ගැළපීලා තමයි අපිට විභාගයේදී ලකුණු ලැබෙන්නේ. උදාහරණ විදිහට අපිට නගරයක් ලකුණු කරනවා නම් රතු පාට ඩොට් එකකින් තිතකින් තමයි අපි නගරය පෙන්වන්නේ. නගරේ ලකුණු කරා ඒ ආසන්නයේම නම ලිව්වා. අපි හිතන්න කඳු වැටියක් අපි ලකුණු කරනවා කියලා. අපි දුඹුරු පාටින් කඳු වැටි ඇඳලා පෙන්වන්න ඕනි. ඇඳලා පෙන්නලා අපිට කඳු වැටිය දිගේ නම ලිව්වත් ඒක නිවැරදි. නමුත් මේ ලකුණු කිරීම වලදී මේ මෑතක සිට ආපු රීතියක් තමයි මේ ලකුණු කිරීම වලදී ඊතල භාවිතයෙන් වැළකී යුතුයි. දැන් මේ 2025 අවුරුද්දේ අන්තිම විභාගෙදී පමණක් තාම කෙටි තලයකට ළමයි වෙනුවෙන් හිතලා පොඩි ලකුණක් ලැබුණා. ඒ කියන්නේ ලකුණ ලැබුණා. නමුත් මේ ඒ ඊතල භාවිතය කියන එක වැරදි කියන එකයි සලකන්නේ. ඒ නිසා ඊතල භාවිතයෙන් වළකින්න මොකද ඉදිරියේදී ලකුණු නොලැබෙන්න පුළුවන්. ඒ නිසා දැන් අපි ඇට්ලස් සිතියම් පොත්වල බැලුවොත් ඕගොල්ලන්ට පේනවා ඇති ඉතාම සංකීර්ණ විදිහට ලකුණු කරලා තියෙනවා.
විශාල ප්‍රදේශ මේ ස්ථාන එක සිතියමක් තුල. නමුත් එකම තැනකවත් අපිට ඊතලයක් දකින්න නැහැනේ. ඉතින් මෙන්න මේ නිසා ඊතල භාවිතයේ ඉදිරියේදී ඔයගොල්ලෝ භාවිතා කරන්නම එපා. දැන් මම අද මේ පාඩමේදී ඇත්තටම මම ඔයාලට ටියුට් එකක් දීලා තියෙනවා. දේශ සීමා සහිත ලෝක සිතියමක් තමයි අපිට විභාගයට ලැබෙන්නේ. මේ ලෝක සිතියමේ තියෙන මහද්වීප වෙන වෙනම අරගෙන ඔයගොල්ලන්ට පොඩි ටියුට් එකක් දීලා ඇති. ඉතින් මම අද ලකුණු කිරීමට කලින් මේ පාඩම් මේ කොටසෙදි කරන්නේ මේ මහද්වීපවලට අදාළව දැන් උදාහරණයට උතුරු ඇමරිකානු මහද්වීපයට අදාළව යම්කිසි භූ ලක්ෂණ සහ මිනිස් කටයුතු නිසා වැදගත් වෙච්ච ස්ථාන කිහිපයක ලිස්ට් එකක් දෙන එක. ඊළඟට දකුණු ඇමරිකාවට අදාළව. ඊට පස්සේ තමයි අපි මේ ලකුණු කිරීම වලට යන්නේ. ඔයාලට මන් දීලා තියෙන ටියුට් එකක් මේකම ගන්න. ඒ මහද්වීපයට අදාළව ඉස්සරහින් හරි පැත්තකින් හරි ඔයාලා මං කියන ස්ථාන ලියා ගන්න ඕනේ. මම ටිකක් ඉක්මනින් ඒ ස්ථාන කියනවා. මොකද අපි ඊළඟ වීඩියෝ පාඩම් වලදී ඉතාමත්ම නිර්වද්‍යව ඒ ස්ථාන සලකුණු කරනවා. ඒ ලකුණු කරනකොට මම ඔයගොල්ලන්ට තව දුරටත් පැහැදිලිව කියලා දෙනවා. ලකුණු අහිමි කරගන්නේ නැතිව කොහොමද කියලා හොඳ පූර්ණ ලකුණක් ලබා ගන්න ආකාරයට සිතියල් ලකුණු කරන්නේ. මේක ඉතාම ආකර්ශනීය වැඩක්. බොහොම ආසාවෙන් කරන්න පුළුවන් වැඩක්. ඔයාලට තව කල් තියෙනවා විභාගෙට. ඒ නිසා දැන් ඉඳලම ලෝක සිතියෙන් ඉහළ ස්ථාන ලකුණු කරගන්න එක පුරුදු වෙන එක වටිනවා. ඉතින් අපි දැන් ලෝකයේ අපිට මහද්වීප 7ක් තියෙනවා. 7න් අපිට ඇන්ටාර්ක්ටික් මහද්වීපයේ මැද්දේ තියෙන මොකුත් භෞතික ලක්ෂණ හෝ සංස්කෘතික ලක්ෂණ නැත්නම් මිනිසා විසින් කළ නිර්මාණ ලකුණු කරන්නේ නැහැ. ඒකට හේතුව ඇන්ටාර්ක්ටික් මහද්වීපයේ මැද්දේ තියෙන අයිස් තලාවන්. ග්ලැසියර් තට්ටු. ඒ හැරුණු විට අනෙකුත් මහද්වීප සියල්ලගේම ස්ථාන අපිට ලකුණු කරන්න එනවා. ඒතකොට මහද්වීප වටා තියෙන මහද්වීපික තටකයේ මුහුදු ප්‍රදේශයේ තියෙන දූපත් ලකුණු කරන්න එනවා. එතකොට මහද්වීප අභ්‍යන්තරයේ තියෙන භූ විෂමතා ලක්ෂණ කඳු වැටි ආදිය. ඒ වගේම මේ මහද්වීප වලින් එපිට සාගර මැදේ තියෙන දූපත්. එතකොට මුහුදු ප්‍රදේශ ලකුණු කරන්න එනවා. ඒ වගේම මහද්වීප මැදේ තියෙන වනාන්තර, කාන්තාර ප්‍රදේශ ඒව ලකුණු කරන්න එනවා. සානු, තැනිතලා, තෘණභූමි ලකුණු කරන්න එනවා. මේ වගේ අපිට විශාල පරාසයක භෞතික ලක්ෂණ ලකුණු කරන්න එනවා. ඒ වගේම පටු මුහුදු තීර අපි සමුද්‍ර සංධි කියලා හඳුන්වනවා. ඒව ලකුණු කරන්න එනවා. ඉතින් මේ විදිහට මේ සංකලනයකින් තමයි ඇත්තටම විභාගෙදි මේ ස්ථාන 10 හැදෙන්නේ. ඒ වගේම මතක තියාගන්න ඔයාලට මේ හැදෙන ස්ථාන 10 කොහෙටවත් ආන්තික වෙලා එහෙම නැත්නම් මේ ස්ථාන 10ම එක මහද්වීපයක් තුල එන්නේත් නැහැ. නැත්නම් එක පැත්තකට බර වෙලා එන්නේත් නැහැ. මේවා සිතියම පුරා විසිරෙන විදියට තමයි ලකුණු කරාට පස්සේ අපි පෙන්වන්න ඕනි. ඒ කියන්නේ අපිට දර්ශනය වෙන්නේ ඒ ස්ථාන විසිරී පවතින ආකාරයට තමයි අපිට ලකුණු කරන්න ලැබෙන්නේ. දැන් අපිට දැන් 11 ශ්‍රේණියේ භූගෝල විද්‍යාව හදාරපු දරුවෝ ඉන්නවා නම් ඔයාලට මතක ඇති ලෝක සිතියමක් සහ ලංකා සිතියමක් ඔයාලට ලැබෙනවා. හැබැයි ඒකේ ස්ථාන අක්ෂර වලින් ලකුණු කරලා තියෙන්නේ. අපි මේ අක්ෂරය හඳුනාගෙන අදාළ ස්ථානය දුන්නාම අක්ෂරේ නම පමණයි ලියන්න තියෙන්නේ. උදාහරණයකට කඳු වැටි තුනක් නම් කරලා තියෙනවා ABC. මේ ABC අක්ෂර අතුරින් හිමාලය කඳු වැටි අයිති අක්ෂරය කුමක්ද කියලා තමයි සාමාන්‍ය පෙළ විභාගෙදී අහන්නේ. හැබැයි උසස් පෙළ විභාගෙදී එහෙම මේ අපෙන් අක්ෂර ලකුණු කිරීමක්වත් නැත්නම් ස්ථානයේ ලකුණු කරලා අපෙන් මොකුත් බලාපොරොත්තු වීමක් වෙන්නේ අපිට දෙන ස්ථානයේ නම පමණයි. අපි කෙලින්ම ස්ථානය සිතියමේ ඒ සම්මත වර්ණ සලකුණු යොදලා ඇඳලා ලකුණු කරලම පෙන්වන්න ඕනි. ඉතින් මේක ලංකාවෙම භූගෝල විද්‍යාව මේ විභාග දෙපාර්තමේන්තුවෙන් කරන ඇගයීම් කටයුතු තියෙන විභාගයකට පස්සේ එක පාඩමෙන් මේ ප්‍රශ්නයට ප්‍රශ්න පත්‍රයේ ඇගයීම් විශ්ලේෂණ සිදු කරනවා. ඉතින් අඳුනගෙන තියෙන දෙයක් තමයි ඇත්තටම මේ ලෝක සිතියල් ලකුණු කිරීමට ළමයි දුර්වලයි. ඉතින් මේකට හේතුවක් තමයි මේ මුල ඉඳලම මේ ලෝක සිතියන් ගැන අවබෝධය ලබා ගන්නේ නැතිව විභාගයට ආසන්න වෙලා ඔයාලා
මේ ඉක්මනින් පුරුදු වෙන්න try කරනවා. හැබැයි ඒක ඉතාම අපහසු දෙයක්. ඒ නිසා දැන් ඉඳලම මේ අවබෝධය ගන්න එක වටිනවා. ඉතින් අපි බලමු දැන් මම අද ලිස්ට් එක වගේ දෙන්න ඔයාලට හැම ගොඩාක් ස්ථාන අරම දෙන්නේ. අපි පොඩ්ඩ ඉස්සෙල්ලා ලකුණු කරන්න හුරු වෙමු. ඔයාලා උතුරු ඇමරිකාව තියෙන ওই ටියුට් එකේ මට මතක හැටියට පළවෙනි සිතියම මම උතුරු ඇමරිකාව වෙන් කරලා දීලා ඇති. උතුරු ඇමරිකාව මැදේ තියෙන භූවිෂමතා ලක්ෂණ සහ අනිකුත් ලක්ෂණ කිහිපයක් මම ඔයාලට ලියා ගන්න දෙනවා. ඔයාලා ඒ ඉස්සරහින් ලියා ගන්න. ඊට පස්සේ අපිට ඒව ලකුණු කරගන්න පුළුවන්. මේ ලියා ගන්න එකේ වැදගත්කම තමයි දැන් උදාහරණයකට ඇට්ලස් කඳු වැටිය මොන මහද්වීපයේද තියෙන්නේ? අන්න එතකොට අපිට ලකුණු කරනකොට ඉතාම වේගවත් සහ අපිට ටක් ගාලා මතක් වෙනවා මේක තියෙන්නේ අප්‍රිකා මහද්වීපයේ. එතකොට අපි වෙන තැන්වල වැරදි විදියට ලකුණු කරන්න පෙළඹෙන්නේ නැහැ. එතකොට දැන් හිතන්න කොලරාඩෝ ගඟ. ඒක තියෙන උතුරු ඇමරිකාවේනේ. එන විදිහට මතක් වෙනවා. ඒ නිසා මෙන්න මේ අද දෙන ඒකේ මේ ස්ථාන විශාල ප්‍රමාණයක් ඇත්තටම මේ සීමිතයි කියලා කිව්වට මම දැන් ඔයගලන්ට දෙනවා. ඒ නිසා මේ ටික ඊටම අවධාරණයෙන් ලියා ගන්න. නම් හරියට ඇහෙන්නේ නැති වෙයි. ඒ නිසා මම බෝඩ් එකේ ලියනවා. ඔයාලට ඒ නම් හරියට ලියා ගන්න. ඒ නිසා ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම උතුරු ඇමරිකාවේ තියෙන මෙන්න මේ ලක්ෂණ ලියා ගන්න ඕනි. උතුරු ඇමරිකාවේ උතුරු ඇමරිකානු මහද්වීපය තුල පවතින මෙන්න මේ ලක්ෂණ මම දැන් ඔයාලට කියනවා. මම මුලින්ම කඳු වැටියකින් පටන් ගන්නම්. උතුරු ඇමරිකාවේ තමයි ලෝකයේ තියෙන සුප්‍රසිද්ධම කඳු වැටියක් පිහිටලා තියෙනවා. ඒ තමයි මොකද්ද? රොකී කඳු වැටිය. රොකී කඳු වැටිය. රොකී කඳු වැටිය. රොකී කඳු වැටිය පිහිටලා තියෙන්නේ උතුරු ඇමරිකාවේ. උතුරු ඇමරිකාවේ තමයි රොකී කඳු වැටිය පිහිටලා තියෙන්නේ. ඒ වගේම උතුරු ඇමරිකාවෙම තමයි පිහිටලා තියෙන්නේ ඇපලාචියන් කඳු වැටිය. ඇපලාචියන් කඳු වැටිය. ඇපලාචියන් කඳු වැටිය පිහිටලා තියෙන්නේ උතුරු ඇමරිකාවේ. උතුරු ඇමරිකාවේ. ඒ වගේම තමයි දැන් ඔය ඇලස්කාව පැත්තට වෙන ඇලස්කා කඳු වැටිය ප්‍රදේශයක් තියෙනවා. ඒ වගේම තමයි මේ සියරා නෙවාඩා කියලා. සියරා නෙවාඩා කඳුකර ප්‍රදේශයක් තියෙනවා සියරා නෙවාඩා කියලා. එකක් සලකුණු කරගන්න. ඔය ඇමරිකාවට බටහිර දෙසින් තමයි ඔය කඳු ප්‍රදේශයේ පිහිටලා තියෙන්නේ. උතුරු ඇමරිකාවේ දැනටම කඳු වැටි ප්‍රදේශ විදිහට ඔන්න ඔය ටික දෙන්නේ. හරි. ඊට පස්සේ මම ඔයාලට උතුරු ඇමරිකාවේ තියෙන විල් කීපයක නම් ටිකක් දෙනවා. උතුරු ඇමරිකාව කියපු ගමන් අපිට මතක් වෙන්නේ උතුරු ඇමරිකාවේ පිහිටලා තියෙන පංච මහා විල්. පංච මහා විල් තමයි අපිට මතක් වෙන්නේ උතුරු ඇමරිකාවේ පිහිටලා තියෙන. එතකොට මහාවිල් කියලා කියනවා පංච මහාවිල් කියලා කියනවා. පංච මහාවිල්. මේ පංච මහාවිල් විල් පහක එකතුවක් ආසන්නයේ පවතින කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ දේශ සීමා දෙපැත්තට වෙන්න තමයි පිහිටලා තියෙන්නේ. මේවා අපි නිවැරදිවම ඉදිරියේදී ලකුණු කරනවා. පංච මහාවිල් වලින් ලොකුම විල තමයි සුපීරියර් විල. සුපීරියර් විල. ඒ වගේම තව විල් හතරක් තියෙනවා. මිචිගන්, ඊරි, ඔන්ටේරියා කියලා කියනවා. හියුරන්. මෙන්න මේ විදිහට පංචමහා විල් වල විල් පහ හැදෙනවා. විල් පහ හැදෙනවා. සුපීරියර්, මිචිගන්, ඊරි, ඔන්ටේරියෝ, හියුරන්. ඉක්මනට ලියා ගන්න. එතකොට මේ තියෙන්නේ උතුරු ඇමරිකාවේ පිහිටලා තියෙන පංචමහා විල්. පංචමහා විල් තමයි මේ පිහිටලා තියෙන්නේ. ඊට අමතරව මේ පංචමහා විල් වලට අමතරව කැනඩාවෙත් විල් කීපයක් තියෙනවා. විල් විශාල ප්‍රමාණයක් ඇත්තටම තියෙනවා. මේ අතරින්
ප්‍රසිද්ධ විල් තමයි අපි ලියාගන්නේ. එතකොට මේ ඔය කැනඩාවට මෙන්න විශාල විලක් පිහිටලා තියෙනවා ග්‍රේට් බෙයා විල කියලා. ග්‍රේට් බෙයා විල. ග්‍රේට් බෙයා විල කියලා විලක් තියෙනවා. ඒකත් ලියාගන්න. ඒ වගේම ග්‍රේට් ස්ලේව් විල කියලා විලකුත් තියෙනවා. ග්‍රේට් ස්ලේව් විල. ස්ලේව් ග්‍රේට් ස්ලේව් විල. ඔය ග්‍රේට් බෙයා විල කියලා කියන්නේ ඇත්තටම මේ බෙයා කියලා කියන්නේ ඔතන මේ වලහට. ඔය ග්‍රේට් බෙයා විල කියලා කියන්නේ මහා වලහා වගේ අදහසක්. මේ ප්‍රධාන නිකම් ප්‍රමුඛ වලහා කියන අදහසක් තියෙන විල කියන අදහස තියෙන්නේ. එතකොට මේ ග්‍රේට් ස්ලේව් විල කියලා තව විලකුත් තියෙනවා. ඔකත් ඇත්තටම කැනඩාවේ තමයි පිහිටලා තියෙන්නේ. එතකොට කැනඩාව තියෙන්නේ උතුරු ඇමරිකාවේ. හරි. එතකොට අපි දැන් කඳු වැටි ලිව්වා උතුරු ඇමරිකාවේ තියෙන විල් ලිව්වා. ඊළඟට ඔයාලා ලියාගන්න උතුරු ඇමරිකාවේ පිහිටලා තියෙන මේවා කොහොමද ලකුණු කරන්න ඕන කියන එක මම ඔයාලට නිවැරදි වර්ණ පාවිච්චි කරන විදිය සලකුණු කරලා උත්තර මේ ලියන විදිය මම පස්සේ සම්පූර්ණයෙන්ම මේ ස්ථානයක් ගන්න ඔයාලට කියලා දෙනවා. එහෙනම් ලියාගන්න ඊළඟට මේ උතුරු ඇමරිකාවේ අපිට දකින්න තියෙන ගංගා. උතුරු ඇමරිකාවේ ඇත්තටම ගංගා ගත්තොත් එහෙම මිසිසිපි ගඟ ප්‍රධානයි. මිසිසිපි ගඟ. මිසිසිපි ගඟ. මිසිසිපි ගඟටම සම්බන්ධ වෙලා තියෙනවා මිසූරි ගඟ. මේ මිසූරි ගඟ වෙලාවකට සමහර විට මේ දෙකම මේ එකම තැන මිසිසිපි මියූරි කියලාම දෙන්නත් පුළුවන්. ඊළඟට තියෙනවා තවත් ප්‍රසිද්ධම ගඟක් උතුරු ඇමරිකාවේ පිහිටලා තියෙන කොලරාඩෝ ගංගාව. කොලරාඩෝ ගඟ. කොලරාඩෝ ගඟ. මේකත් උතුරු ඇමරිකාවේ තියෙන ඉතාම සුප්‍රසිද්ධ ගංගාවක්. ඊළඟට තියෙනවා තවත් ඉතාම ප්‍රසිද්ධ ගංගාවක් උතුරු ඇමරිකාවේ. ශාන්ත ලෝරන්ස් ගංගාව. ශාන්ත ලෝරන්ස් ගංගාව. ශාන්ත ලෝරන්ස් ගංගාව උතුරු ඇමරිකාවේ පිහිටලා තියෙන්නේ. ඔයාලා ලියාගන්න. මම මේ ඉක්මනින් කියන්නේ ඔයාලට ලිස්ට් එකක් විදිහට ලියන්න ඕන නිසා. මොකද අපේ ඊළඟ පාඩම් ඒකකවලදී මේවා සම්පූර්ණම මම ඔයාලට තිරේම මේවා දාලා ලකුණු කරන විදිහ නිවැරදිව කියලා දෙනවා. ඊළඟට ලියාගන්න මේ උතුරු ඇමරිකාවෙම තියෙනවා තව සුප්‍රසිද්ධ ගඟක් මැකෙන්සි ගඟ. මැකෙන්සි ගඟ. මැකෙන්සි කියන ගංගාව. මැකෙන්සි ගඟ කියලා ඔයාලා ලියාගන්න. මැකෙන්සි ගඟ උතුරු ඇමරිකාවේ තියෙන තවත් සුප්‍රසිද්ධ ගංගාවක්. හරි නේද? එතකොට මෙන්න මේ ගංගා ටික ප්‍රධානයි උතුරු ඇමරිකාවේ තියෙන ගංගා අතුරින්. හරි. අපි දැන් කඳුවැටි ගංගා විල් ආදිය උතුරු ඇමරිකාවට අදාළ ස්ථාන දැනටම 15ක් විතර ලකුණු කරගත්තා. ඊළඟට බලන්න මම ඔයාලට දෙනවා තෘණ භූමි. ඇත්තටම උතුරු ඇමරිකාවේ තියෙන සුප්‍රසිද්ධම තෘණ භූමිය මොකද්ද? තෘණ භූමිය. තෘණ බීම තමයි උතුරු ඇමරිකාවේ තියෙන ප්‍රසිද්ධම තෘණ බීම මොකද්ද? ප්‍රේරීස් තෘණ භූමිය. ප්‍රේරීස් කියන තෘණ භූමිය. ඒකත් ලකුණු කරගන්න. ඔයාලට කියලා දෙනවා මේවා කොහොමද ලකුණු කරන්න කියලා. ඇත්තටම කොළ වර්ණයෙන් තමයි ලකුණු කරන්න ඕනි. උතුරු ඇමරිකාවේ මධ්‍යයට වෙන්න තියෙන සෞම්‍ය කලාපීය තෘණ භූමියක් තමයි මේ ප්‍රේරිස් කියන තෘණ භූමිය. හරි නේද? හරි. ඊට පස්සේ තව මේ විශාල භූරූප අරව මේවා අපිට ලකුණු කරන්න තියෙනවා. මම මේ තෝරගත්ත කීපයක් තමයි දැන් ඔයාලට තාම ආරම්භයක් විදිහට දෙන්නේ. හරි. ඊළඟට අපි යමු මේ උතුරු ඇමරිකාව මේ වටා තියෙන දූපත් සමහර ඒවා තියෙනවා. ආන්නේ කීපයක් අපි ලකුණු කරගමු. දූපත් කීපයක්.
නම් ඉස්සෙල්ලා ලියාගමු. දූපත් කිහිපයක නම් උතුරු ඇමරිකාවේ තියෙන. මම ඔයාලට මුලින් ලෝකසිතියක් ලකුණු කරන්න දෙනකොට මේ සමහර ඒවා ඇත්තටම ලකුණුත් කළා අපි. දැන් අපිට උතුරු ඇමරිකාව ආසන්නයේම දකින්න තියෙනවා කැනඩාවට ඉහළින් තියෙන විශාල දූපත් සමූහයක්. මේවා ග්ලැසියර් ක්‍රියාවලිය නිසා නිර්මාණය වෙච්ච කඩතුළු වෙරළවල් සහිත සමහර විශාල දූපත් තියෙනවා. ඇත්තටම ග්‍රීන්ලන්තයෙන් පටන් අරගෙන බැෆින් දූපත වෙනකම්ම තියෙන දූපත් විශාල ප්‍රමාණයක් ලෝක සිතියම බලන්නකෝ. ඔයාලගේ ටියුට් එකේ ප්‍රන්තිමට සම්පූර්ණ ලෝක සිතියමක් එකතු කරලා තියෙනවා. බලන්න විශාල දූපත් ප්‍රමාණයක් දකින්න තියෙන උතුරු ඇමරිකාවේ ඉහළ ප්‍රදේශයේ. ඒ අතරින් ඇත්තටම සුප්‍රසිද්ධ දූපතක් තමයි බැෆින් දූපත. බැෆින් දූපත. මේ නිවැරදිව මේ ලියන අකුරු බලලා ඕකොල්ලෝ ලියාගන්න. බැෆින් කියන දූපත ඔය අතරින් සුප්‍රසිද්ධ දූපතක්. ඒ වගේම වෑන්කුවර් කියන දූපතකුත් තියෙනවා. වෑන්කුවර් කියන දූපත. වෑන්කුවර්. ඒ වගේම තමයි අපිට ඇත්තට මේ මධ්‍යම ඇමරිකාව පැත්තට වෙන්න ඇමරිකාව යට ෆ්ලොරිඩා මේ අර්ධද්වීපයෙන් යටට වෙන්න තියෙනවා රටක් වෙච්ච විශාල දූපතක්. මොකද්ද? කියුබාව. එතනම ජැමයිකා හයිටි දූපත් ඇතුළු මේ බටහිර ඉන්දිය පොදෙව් දූපත් තියෙනවා. ඒවා අපි තවදුරටත් ඉදිරියේදී ලකුණු කරලා පුරුදු වෙමු. දැනට මේවා ටික ලියා ගන්න. එතකොට මේ දූපත් ගැන කතා කරනකොට උතුරු ඇමරිකාවේ ඊසාන් දිගට වෙන්න තියෙන සුප්‍රසිද්ධ විශාලම දූපතක් වෙච්ච ග්‍රීන්ලන්තයේ දූපත. ඒ වගේ මේකත් එක්කම තියෙන අයිස්ලන්තය සමතක කරන්න බෑ. ඔයගොල්ලෝ වඩා ලකුණු කරන්න දන්න නිසා මම මෙතන ඒවා ඇත්තටම දෙන්නේ නැහැ. දැනට අපි මේ ටික ලකුණු කරමු. ඉදිරියේදී තව මේවටම සම්බන්ධ උදාහරණ ඕනේ තරම් තියෙනවා. හරි. දැන් දූපත් ලකුණු කරානේ. දැන් ඔය ඇත්තටම ලකුණු කරේ ළමයි භෞතික සාධක විශාල ප්‍රමාණයක්. භෞතික සාධක විශාල ප්‍රමාණයක් තමයි ලකුණු කළේ. ඒ වගේම උතුරු ඇමරිකාවේ අපිට තව අඳුන ගන්න පුළුවන් තව දෙයක් තියෙනවා මේ අර්ධද්වීප. අර්ධද්වීප උතුරු ඇමරිකාවේ අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ කොටසක් මුහුද වටා තියෙන අනිත් කොටස ගොඩබිමට සම්බන්ධ වෙලා තියෙන මුහුදු දෙසට නෙරා ගිය ගොඩබිම් කොටස් තමයි අපි අර්ධද්වීප කියලා හඳුන්වන්නේ. මෙන්න මේ අර්ධද්වීප ගත්තොතින් අර්ධද්වීප අපිට ප්‍රධානම කීපයක් හඳුනා ගන්න පුළුවන් උතුරු සහ මධ්‍යම ඇමරිකානු ප්‍රදේශයේ. එකක් තමයි මම ඔයාලට ලකුණු කරන්නත් දීලා තියෙනවා මේ ෆ්ලොරිඩා අර්ධද්වීපය. ෆ්ලොරිඩා කියන අර්ධද්වීපය. ඒ වගේම තමයි තව සුප්‍රසිද්ධම දූපතක් තියෙනවා. මොකද්ද? එහා පැත්තේ තියෙන්නේ නෑ බටහිර වෙරළේ. ඇමරිකාවේ පහට ඇහිලා තියෙන තුඩුවක් වගේ වෙන්නම කොටසක්. මොකද්ද? කැලිෆෝනියා ප්‍රාන්තයේත් එක්කම පහට ඇහිලා තියෙන අපි ඒකට කියනවා කැලිෆෝනියා අර්ධද්වීපය. ඒ වගේම මධ්‍යම ඇමරිකාවේ සුප්‍රසිද්ධ අර්ධද්වීපයක් තියෙනවා. ඔහොම බලන්න ඔහොම පටිය වගේ පහළට එන කොටස ඔහොම පොඩ්ඩක් ඉස්සිලා තියෙනවා. මම ලකුණු කරනකොට ඔයාලට කියලා දෙන්නම්. අපි මේකට කියනවා යුකටෑන් අර්ධද්වීපය කියලා. යුකටෑන් අර්ධද්වීපය. යුකටෑන් අර්ධද්වීපය කියලා කියන්නේ සුප්‍රසිද්ධ අර්ධද්වීපයක්. දැන් මේ අතරේ සමහර වෙලාවට මම තවත් වැදගත් ස්ථාන නොකියවා වෙන්න පුළුවන්. නමුත් මේවා අපි ආයේ නැවත ලකුණු කරනකොට මගහැරෙන ස්ථානත් ලකුණු කරනවා. ඒ වගේම මම ඔයාලට දෙනවා තවත් භෞතික ලක්ෂණ ටිකක් උතුරු ඇමරිකාවේ මේ බොකු. ඒ කියන්නේ මුහුද ගොඩබිම් දෙසට නිරාගෙන ගිහිල්ලා තියෙන ඒවා කා වැදිලා තියෙන ප්‍රදේශ අපි බොක්කා කියලා හඳුන්වන්නේ. මුහුද දෙසට විවෘත ප්‍රදේශය ඉතා විශාල වශයෙන් පිහිටලා තියෙන බොකු ගත්තොතින් එහෙම අපිට අඳුන ගන්න පුළුවන් උතුරු ඇමරිකාවේ තියෙන ප්‍රධානම බොකු මොනවද කියලා. ප්‍රධානතම බොක්කක් තමයි ඉහළ තියෙන ලෝකයේ තියෙන විශාලතම බොක්කක් ඇත්තට මේක. මොකද්ද?
මම ඔයගලන්ට මේ ලකුණු කරන්නත් දීලා තියෙනවා මට මතකයි. හඩ්සන් බොක්ක. හඩ්සන් බොක්ක. හඩ්සන් බොක්ක. ඔය කැනඩාවට ඉහළින් තියෙන්නේ ඔයගොල්ලන්ට මම අර කලින් දූපතක් විදිහට කියපු බැෆින් දූපතට පහළ තියෙන්නේ. බොක්කක් කියලා කියන්නේ ඇත්තටම විශාල වශයෙන් මුහුද ගොඩබිම දෙසට කා වැදිලා තියෙන ජලය පිරීලා තියෙන ප්‍රදේශ මුහුදු ජලයම. ඒ වගේම ප්‍රසිද්ධ බොක්කක් තමයි ඇමරිකා එක්සත් ජනපදයෙන් යට පිහිටලා තියෙනවා. මෙක්සිකෝ බොක්ක. මෙක්සිකෝ බොක්ක. මෙක්සිකෝ බොක්ක. මෙක්සිකෝ බොක්ක. දැන් කොහොමද මේවා ලකුණු කරන්නේ අපි සිතියේ මේ ලකුණු ගන්න නම් අපි මේ බොක්කු ප්‍රදේශයේ නිල් පැහැයෙන් පාට පැන්සලෙන් වර්ණ ගන්නවලා පෙන්වන්න ඕනි. එතරම් නම ලියලා. ඇත්තට මේවට පාට පැන්සල් තමයි පාවිච්චි කරන්න ඕනේ නැතුව වෙන මොකුත් නෙමෙයි. හොඳේ. එතකොට තව ඔය බොකු කීපයක් තියෙනවා ඇත්තටම දැන් ඔතන මේ එහා පැත්තේ කැලිෆෝනියාවේ අර්ධද්වීපයත් එක්ක ඇතුළට යන බොක්කක් තියෙනවා. මම මේ දැනට මේ ටික තමයි ඔයගොල්ලන්ට මතක් කරේ. මේ දැනට ওই භෞතික ලක්ෂණ ඇති. අපි තව ඉස්සරහට බලමු මේ කාන්තාර ආදී පවා තියෙනවා ඉතින්. දැන් ඔයාලට මෙතනින් නවතින්නේ නැහැ උතුරු ඇමරිකාව. උතුරු ඇමරිකාවේ තියෙන මම යනවා මිනිස්සුන්ටත් සම්බන්ධ වෙලා තියෙන මේ නගර කීපයක් ඔයාලට ලකුණු කරන්න ඒවා ඉස්සෙල්ලා නම් කරගන්න දෙන්න. මම මේ කෙටි වීඩියෝ විදිහට යන්නම් මහද්වීපයෙන් මහද්වීපෙට. ඔයාලට එතකොට බොහොම ලේසියට මේවා ඉස්සෙල්ලා ලකුණු කරගෙන අපිට කාලය තියෙන ඕනි තරම් සතියට එක වීඩියෝ එක ගන්න දැම්මත් ඇති ඇත්තටම ලියා ගන්න එහෙනම් මම නගර කිහිපයක් දෙනවා උතුරු ඇමරිකාවේ සුප්‍රසිද්ධ නගර කිහිපයක්. දැන් ඇත්තටම උතුරු ඇමරිකාව කියලා ගත්තොත් එහෙම ඒ භූගෝලීය ඒකකයේ ඒ භූමි ඒකකයේ තියෙන විශාලම රටවල් දෙක තමයි කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය. ඒතකොට ඒවයේ තියෙන ප්‍රධාන නගර තියෙනවා. ඒ වගේම පහළට යනකොට මෙක්සිකෝව. එතකොට මේ මැද තියෙන සමහර රටවල් කිහිපයක් තියෙනවා මධ්‍යම ඇමරිකාවේ. දැනට මම මේ පැත්තට යන්නේ නැතුව අපිට ඇමරිකාවේ සහ කැනඩාවේ තියෙන ප්‍රධානම මේ නගර 5-6ක් විතරක් අපි ලියාගමු. ඔයගොල්ලෝ දැනට ඒ ටික පුරුදු වෙන්න. ඉස්සරහට අපි තවදුරටත් වැඩි නගර ප්‍රමාණයක් කතා කරමු. මම ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රසිද්ධ නගර කිහිපයක් මුලින් දෙන්නම්. නිව්යෝර්ක්. නිව්යෝර්ක්. ඒ වගේම වොෂින්ටන්. වොෂින්ටන්. මේ වොෂින්ටන් වලට වරහන් මේ DC කියලා කියනවා. වොෂින්ටන් DC කියලා කියනවා. ඒ ඩිස්ට්‍රික්ට් ඔෆ් කොලොම්බියා කියන එක කොලොම්බියානු ප්‍රාන්තයේ පිහිටලා තියෙනවා කියන්නේ. ඔයාලට ඒක අවශ්‍යත් නැහැ. මේ වොෂින්ටන් කියලා මතක තියාගන්න. ඒ වගේම දැන් මේවා තියෙන නැගෙනහිර පැත්තට වෙන්නේ ඇමරිකාවේ. එතකොට බටහිර පැත්තට වෙන්නේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇත්තටම සුප්‍රසිද්ධ නගර දෙකක් තියෙනවා. ලොස් ඇන්ජලිස් එකක්. ලොස් ඇන්ජලිස්. ඒ වගේම සුප්‍රසිද්ධ නගරයක් තමයි ලොස් ඇන්ජලිස් වගේම සැන් ෆ්‍රැන්සිස්කෝ. සැන් ෆ්‍රැන්සිස්කෝ කියන නගරය. සැන් ෆ්‍රැන්සිස්කෝ. දැන් මේවා අතරමැද්දේ තියෙනවා සුප්‍රසිද්ධ නගර. දැන් ඔය එහෙ බටහිර ඇමරිකාවේ සහ ඒ ප්‍රදේශවල තියෙන සිනමා කර්මාන්තයට ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට ඉතාම වැදගත් නගරයක් මොකද්ද? හොලිවුඩ්. එතකොට ඒ වගේ නගරක් පිහිටලා තියෙනවා. ඉතින් මේවා අපි ඉස්සරහට තව කතා කරමු. ඒ වගේම තමයි ඇමරිකාවෙම තියෙනවා තව ප්‍රසිද්ධ නගරයක් චිකාගෝ. චිකාගෝ ගැන ගොඩාක් ඉතින් කතා තියෙනවා කියන්න. මේවට වැඩිය ටිකක් වෙනස් ඒවයි සමාජ ආර්ථික පරිසරය ඒවා අපි ඉදිරියේදී කතා කරමු. එතකොට මේ විශාල රටක් ඇත්තනම ඇමරිකාව කියලා කියන්නේ ප්‍රාන්ත 50ක් තියෙන මේ විශාල භූමි ස්කන්ධයක් හිමි රටක් ඇත්තටම ඇමරිකාව කියලා කියන්නේ. ඇමරිකාවේ ගොඩාක් තව නගර තියෙනවා මේ අපිට ලකුණු කරනවා නම් මේ බොස්ටන් නගරය ඒ වගේ නගර ගොඩාක් තියෙනවා. දැන් මම ඔය අතරම කැනඩාවේ අගනුවර
කැනඩාවේ අගනුවර දෙන්න. කැනඩාව කියන්නේ ඇමරිකාවට උඩින් තියෙන රට. මේ ඔටාවා කැනඩාවේ අගනුවර ඔටාවා. ඔයාලා දැනට එහෙම ලියාගන්න ඒවා විස්තරේ පතමොන්නේ. ඒ වගේම තියෙනවා කැනඩාවේ තව ඉතාම ප්‍රසිද්ධ නගරයක්. ඇත්තටම කැනඩාවේ මන්ද මතක හැටියට ලොකුම නගරය වෙන්න ඕනි ඒක ටොරන්ටෝ නගරය. ටොරන්ටෝ කියලා කියනවා. ටොරන්ටෝ කියලා කියනවා. ටොරන්ටෝ කැනඩාවේ තියෙන විශාලම නගරයක්. ඒ වගේම තමයි දැන් මේ රටවල් දෙකට පහළින් තියෙන තවත් විශාල රටක් මෙක්සිකෝවේ අගනුවරම තමයි විශාල නගරය වෙන්නේ. ඇත්තටම ජනගහනය මිලියන ගාණක් ඉන්නවා. මෙක්සිකෝ සිටි කියලා හඳුන්වන්නේ ඒක. මෙක්සිකෝ සිටි. මෙක්සිකෝ සිටි. ඉතින් මෙන්න මේ වගේ නගර ගණනාවකුත් උතුරු ඇමරිකාවට අයිති වෙන්න තියෙනවා. හැබැයි මේ මතක තියාගන්න නගර නම් මේවා මේ ටික ප්‍රමාණවත් නැහැ. තව විශාල නගර ප්‍රමාණයක් ඇත්තටම තියෙනවා. දැන් මම ඔයාලට දීපු භෞතික ලක්ෂණ වලින් ගත්තොත් එහෙම මම කඳු වැටි ලකුණු කරන්න දුන්නා ලියා ගන්න දුන්නා. කඳු වැටියක් නම් දුඹුරු පැහැයෙන් කඳු වැටිය අපි ඒ විහිදෙන දිශාවට ඇඳලා පෙන්නලා විශාල මහතට අඳින්න එහෙම නැහැ. මම ඒවා කියලා දෙන්න අදින විදිය අපිට ඊට පස්සේ නම ලියන්න ඕනි. ගංගාවක් නම් නිල් පාට පැන්සල අරගෙන ඉතාම පැහැදිලිව ලස්සනට ගංගාවේ ගමන් මාර්ගය ඇඳලා පෙන්වන්නේ මුහුදට වැටෙන තැන සිට ඉහළට. ඒ වගේම නගරයක් ගත්තොත් මම කලින් කිව්වා රතු පාට තිතක් අනිවාර්යයෙන්ම තියලා ඒ අසලම නම ලියන්න. ඊළඟ තෘණ භූමියක් නම් කොළ පැහැයෙන් ලකුණු කරලා පෙන්වන්න ඕනි. කොළ පැහැයෙන් ලකුණු කරලා පෙන්වන්න ඕනි. ඊළඟ දූපතක් නම් අපි ඒක පෙන්වන්න ඕනි. ඇත්තටම දුඹුරු පැහැයෙන් දූපත තුල සේයා කරලා ඊට පස්සේ ඒ අසලින්ම නම ලියන්න ඕනි. තේරෙනවනේ? දැන් බොක්කක් ගැන කිව්වා. බොකු නම් ඒ බොක්ක තුල නිල් පාටින් සේයා කරලා ඒ ආසන්නයේම නම ලියලා තියෙන්න ඕනි. ඉතින් ඊළඟට මගෙන් මේ සමහර ළමයි අහනවා දැන් ලෝක සිතියමේ ලකුණු කරන්න යන ස්ථාන 10 අංක දාන්න ඕනද කියලා ස්ථානට අදාළ 1ද 2ද කියලා එහෙම අවශ්‍ය නැහැ. ස්ථාන තියෙනවා නම් ඊටාම වේගවත් ඕගලන්ට ලකුණු හම්බ වෙනවා. නිවැරදි ස්ථාන ලකුණු කිරීම සහ වර්ණ සංකේත අක්ෂරණයේ වර්ණ සහ ඒ නිවැරදි ක්‍රමවේදය භාවිතා කරලා තියෙනවා තමයි පූර්ණ ලකුණක් හිමි වෙන්නේ. ඔයගොල්ලෝ වර්ණ එහෙම භාවිතා කරන්නේ නැත්නම් ඊළඟට ලකුණු භාගයයි දෙන්නේ. ඊ ස්ථානයේ නිවැරදිවම ලකුණු කරලා තිබ්බත්. ඉතින් ඔය නීති වෙනස් වෙන්නත් පුළුවන්. කිසිම ලකුණක් දෙන්න එපා කිව්වොත් එහෙම. ඉතින් ඒ නිසා නිවැරදිව මේ ස්ථානයක් ලකුණු කරනවා වගේම වැදගත් දෙයක් තමයි ළමයි ඒවට නියමිත වර්ණ පාවිච්චි කරන එක. ඉතින් මේ දැන් උතුරු මම දැන් මේ අතර මේ විනාඩි 30කට 40කට සීමා කරනවා උතුරු ඇමරිකාව ඊට පස්සේ දකුණු ඇමරිකාව මේ විදිහට මම යනවා සති දෙක තුනක් යනකොට මේවා ලකුණු කරලා වීඩියෝ 10ක් විතර යයි. ඒකට කමක් නැහැ 10ක් 15ක් යයි. හෙමින් සැරේ ඔයගොල්ලන්ට මේ ඔන්ලයින් එතකොට ඔයගොල්ලන්ට ලොග් වෙලා ගෙදරදී මේ ආශ්‍රිතව ලකුණු කරගන්න පුළුවන්. ඉතින් මේ මොකද්ද ඔයාලගේ වැදගත් වෙන්නේ හොඳට පාට පැන්සල් තියෙන්න ඕනි නිතරම ළඟ ඒ වගේම નિયમિત ප්‍රමිතියේ ලෝක සිතියක් ළඟ තියෙන්න ඕනි. විභාගයට ඔයාලට එන්නේ දේශ සීමා බෙදූ සිතියමක්. ඒ සිතියමේ ප්‍රක්ෂේපණය වෙලා තියෙන සිතියම් වර්ගයම පාවිච්චි කරන්න ඕනි. නැත්නම් ඔයාලට විභාගෙට වෙන සිතියම් වර්ගයක් පුරුදු වෙලා ගිහලා විභාගෙන සිතියම වෙන සිතියමක් වුණොත් එහෙම ගැටලුකාරී වෙනවා. දැන් ඇත්තට මේකට මහද්වීපවල මේවට අමතරව සාගර මැදයේ තියෙන දූපත් ආදී ලකුණු කරන්න එනවා. ඒ වගේම ප්‍රධාන අක්ෂාංශ දේශාංශ ලකුණු කරන්න එන්න පුළුවන්. ආන්නේ වගේ විස්තරාත්මක තව කරුණු ගොඩාක් තියෙනවා. ඊළඟට විස්තරාත්මක කරුණු ගැන කතා කරද්දී සමහර වෙලාවට ඒ කාලවල වැදගත් වෙච්ච සිද්ධි ආශ්‍රිතව වැදගත් වෙච්ච නගර එහෙම අහනවා. වෙලාවකට මේ දෙන ස්ථාන ඩිරෙක්ට් කෙලින්ම දෙන ස්ථානවල පදනම වෙන්නේ ආසන්නයේ ලෝකේ මොනවා හරි වෙච්ච සිදුවීමක් වෙන්න පුළුවන්. එහෙම අහනවා. දැන් මට හොඳට මතකයි ඔය මේ සැම්බිසි ගඟේ එහෙම ඇහුවා. සැම්බිසි ගඟේ විශාල සරණාගතයන් ප්‍රමාණයක්
ඒගොල්ලෝ ගඟේ බෝට්ටුවක් පෙරලා මිය ගියා. ඒ ආසන්නයේ කාලේ සැම්බිසි ගඟ ඇහුවා එතකොට. ඉතින් අන්න ඒ වගේ ආසන්න සිදුවීම් අල්ලලා වැදගත් වෙච්ච ප්‍රදේශත් අහනවා. දැන් ඔය ඉරානය ගැන අහලා තිබ්බා 2024 අවුරුද්දේ ඉරාන ජනාධිපති හෙලිකොප්ටර් අන්තරකින් මිය ගිය ඒ ආසන්න කාලේ. ඒතර මේ 2025 ආලා තිබිච්ච මේ ආසන්නම අවුරුද්දේ මම ඔයාලට අහලා තිබිච්ච ටික කියන්නම්. මම අතේ තියෙන මේ මාකින් ස්කීම් එක අපිට ඇත්තටම දැඩිවම උපදෙස් දුන්නා. මාකින් කරනකොට රටක් ලකුණු කරනවා නම් දුඹුරු කහ ලා කොළ රෝස කියන වර්ණ වලට ලකුණු දෙන්න කියලා. එතකොට ඊතල භාවිතය සීමා කියන්නේ ආය පාවිච්චි කරන්න මෙපා. ඒ වගේම දැන් මේ ආපු ප්‍රදේශ කියන්නම් මම 2025 මේ ආසන්නම අවුරුද්දේ ඇලස්කාව ලකුණු කරන්න ආවා. බෙන්ගුවේලා දියවැල් ලකුණු කරන්න ආවා. මේ දියවැල් මම දැන් ඇත්තටම මේ දුන්නේ නැත්තේ මේ උතුරු ඇමරිකාවට ආසන්නයෙන්ම මුහුද යන දියවැල් තියෙනවා. නමුත් අපි දියවැල් වෙනම දේශගුණීය පාඩමත් එක්ක කතා කරනවා. එතකොට උෂ්ණ දියවැල් නැත්තම් මේ උණුසුම් දියවැල් නම් රතු පැහැෙනුත් ශීත දියවැල් නම් නිල් පැහැෙනුත් ඒ ගමන් කරන දිශාවට අනුව ලකුණු කරලා පෙන්වන්න ඕනි. ඊළඟට පූජ්‍යාමා ගිනි කන්ද ලකුණු කරන්න ආවා. ත්‍රිකෝණයක මැද රතු පාට ත්‍රිකෝණයක් තමයි ගිනි කන්දකට පෙන්වන්න ඕනි. ඒතර 2025 මාව උතුරු මුහුද ලකුණු කරන්න. නිල් පැහැයෙන් එක පෙන්වන්න ඕනි මුහුදු ප්‍රදේශ. ඊළඟට කාපෙන්ටේරියා බොක්ක ලකුණු කරන්න ආවා. ඕස්ට්‍රේලියාවේ. ඊළඟට පැටගෝනියා කාන්තාරේ ලකුණු කරන්න ආවා. දැන් කාන්තාරයක් වගේ ලකුණු කරනකොට කහ පාටින් තමයි ලකුණු කරලා පෙන්වන්නේ. එතකොට ඇට්ලස් කඳු ලකුණු කරන්න ආවා. ඇට්ලස් කඳු ඇටිය අප්‍රිකාවේ තියෙන. ඊළඟට ඉන්දු ගඟ ලකුණු කරන්න ආවා. ඉන්දු ගඟ. ඒතර ඉන්දු ගඟ සමහර ලකුණු කරලා ඉන්දියාවේ ඇතුලේ. සමහර පාකිස්තානයේ කෙරෝලේ. ඇෆ්ගනිස්තානයේ පැත්තට. එහෙම ලකුණු හම්බුන්නේ නැහැ. නිවැරදිවම ස්ථානයේ පමණයි ලකුණු හම්බුනේ. මේ පාකිස්තානයේ මධ්‍ය ප්‍රදේශයට වෙන්න ඒ ආසන්නයේ යන ගංගාව ලකුණු කිරීම වලට විතරයි ලකුණු හම්බුනේ. ඒ වගේම මේ බලන්න මම අර ඔයගලන්ට කිව්වා විස්තරාත්මක දෙකක් ලැබෙනවා කියලා නේද? 2025 ලැබිච්ච ස්ථාන දෙක බැලුවොත් එහෙම 2000 මෙන්න මේක තමයි එකක් ලැබුණේ. 2024 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ දේශගුණ වෙනස් වීම පිළිබඳ සමුරුව පැවැත්වන ලද නගරය. ඒතර උත්තරේ මෙයා දීලා නැහැ. අපි උත්තරේ දැනගෙන ඉන්නත් ඕනි. තියෙන තැන දැනන් ඉන්නත් ඕනි. එතකොට බාහු කියන නගරේ තිබුණේ. ඊළඟ 10 වෙනි එක විදිහට ආලා තිබුණා 2024 වර්ෂයේදී ලෝක සන්තුෂ්ටි වාර්තාවට අනුව ලොව ප්‍රීතිමත්ම රට. ඒකේ උත්තරේ පින්ලන්තය. එතකොට පින්ලන්තය කියන උත්තරේ දැනගෙන ඒක තියෙන තැන අපි දැනගෙන ඉන්න ඕනි. එතකොට අර මුලින් කියපු අටම ඩිරෙක්ට් ස්ථානේ දීලා තිබුණා. ස්ථාන දෙකක් පමණක් විස්තරාත්මක සලකුණු විදිහට දීලා තිබුණා. ලකුණු කිරීම විදිහට. ඒතර මෙන්න මේ විදිහට තමයි ස්ථාන ලකුණු කරන්න ඕනි. මේ එකක් ගානේ අපි ලකුණු කරන විදිය බලමු. මම ඔයාලට පන්ති ආරම්භයේදී මට මතකයි උතුරු ඇමරිකාවේ ප්‍රදේශ කිහිපයක් ලකුණු කරා. දැන් මේ පාඩම් ටික ඉස්සරහට යනවා. දකුණු ඇමරිකාවේ පාඩම් ඒකකයේ දකුණු ඇමරිකාවේ තියෙන ස්ථානත් එක්ක අපි ඊළඟ ඔන්ලයින් පන්තියේදී හම්බ වෙමු. එතකොට මේ ඊළඟට තව කියන්න ඕනි දෙයක් තමයි ලෝකසිතියන් ලකුණු කරනකොට ඒක ඊටාම පැහැදිලි වෙන්න ඕනි. පිරිසිදු වෙන්නත් ඕනි. ඔයාලා මේ ලකුණු කරලා කපලා දාලා එහෙම නැත්නම් මේ පෑනෙන් මේ කුරුටු ගාලා ඒ වගේ කරන්න එපා. ඔයගොල්ලෝ නිශ්චිත ස්ථානය හරියට ලකුණු කරන්න. අපැහැදිලි සහ එක විට හඳුනා ගැනීමට අපහසු විදියට. එහෙමත් නැත්නම් එකම නම තියෙන ස්ථාන තැන් දෙකක ලකුණු කරන්න එහෙම යන්න එපා. ඔයාලට එහෙම ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් මෙතනම තියෙන ෆූජියාමා ගිනි කන්ද ගත්තොත් ඔයා සිතියමේ තැන් දෙකකම ෆූජියාමා ගිනි කන්ද ලකුණු කරලා තියන්න එහෙම එපා. ඒකයි කියන්නේ සිතියම් ගැන අවබෝධය ඉතා වැදගත් වෙනවා කියලා. මේ විදිහට අපි ඉස්සරහට යනකොට අපිට සිතියම් ගැන අවබෝධය ඉතාම හොඳින් ඒවි. මෙහෙම මේ ලිස්ට් එකක් විදිහට ඔයාලට මුලින්ම මේ ස්ථාන උතුරු ඇමරිකාවට අදාළ ඒවා කියලා දුන්නේ. දැන් උදාහරණයකට ඔයාලට සෑන් ෆ්‍රැන්සිස්කෝ කිව්වද කියලා අහපුවාම උතුරු ඇමරිකාව පැත්තෙන කියන ඒ දල අදහස එන්න ඕනි. ඒක තමයි ප්‍රගුණ කරන්න ඕනි උනේ. මේවා ඔයාලගේ පන්තිවලදී
මගේ භෞතික පන්තිවලදී වගේම ඔන්ලයින් පන්තිවලදීත් මම නැවත නැවත ලකුණු කරලා බලනවා. එතන මම අර කිව්වා වගේ මම සූදානම් කරන්නේ ඔයාලව ජාතික විභාගයට. ඒ නිසා ඒකෙදි ඉතාම ඉහළ ලකුණු ප්‍රමාණයක් ගන්න. දැන් ඔය සමහර ළමයි 10න් 10ම මේ හරියට ලකුණු කරපු ළමයි විශාල ප්‍රමාණයක් අපේ පන්තිවල හිටියා. ඉතින් මේක හරි සතුටට කරුණක්. මොකද මේවා ඉතාම හිමින් මේ න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම අපි ලබා ගන්නවා. විභාගයට සූදානම් වෙන ළමයාට උඩ අන්තිමට ඉතාම හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා. එහෙනම් අපි දකුණු ඇමරිකානු මහද්වීපයේ තියෙන ස්ථාන වලින් ඊළඟ පන්ති ඔන්ලයින් පන්තියේදී හම්බෙමු. මම මේ කෙටි වීඩියෝ දාන්නෙත් ඕගොල්ලන්ට මේවා ඉතාම පහසුවෙන් මේවා කරගන්න. මේක රෙකෝඩින් එකක් යනවා. ඉතින් මේ ඔයාලට මේ ලයිව් වගේම රෙකෝඩින් එකක් අහන්න පුළුවන් විදිහට තමයි දාලා තියෙන්නේ. හොඳයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු දකුණු ඇමරිකාව ගැන.